Hi, good morning යාළුවනේ. ඉතින් කොහොමද? ඔන්න අදත් මම ලස්සන vlog එකක් අරන් ආවා ඔයාලට. ඉතින් දැන් පාන්දර 5යි. අපි දෙන්න trip එකක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මහනුවර තමයි යන්නේ. ඊයේ හවස තමයි අපි යනවා කියලා හිතුවේ. මේ අපි තාම ලෑස්ති වෙන ගමන්. ඉතින් මම අද ඇඳන් යන frock එක. ඉතින් ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. අද මං ගෙනියන බෑග් එක. ඉතින් ලට්ටපට්ට ඔක්කොම මේකට තාම දාන ගමන් තියෙන්නේ. අපි ලෑස්ති වෙලා ඉවරයි. අපි මේ යන්නේ one day trip එකක්. ඉතින් family එකේ ටික දෙනෙක් එක්ක තමයි යන්නේ. ඉතින් අපේ පවුලේ රස කතා, බොරු කතා, funny කතා ගොඩාක් අහගෙන යන ගමන්. මාර ජොලි ඉතින් ෆැමිලි එකේ අයත් එක්ක ට්‍රිප් යද්දි පේනවනේ මගේ හස්බන්ඩ් මාර සීරියස් කතාවක ඉන්නේ. ඉතින් මේවා වොයිස් එකට බෑ මේගොල්ලන් මේ කියන දේවල්. දැන් ඉන්නේ කඩු ගන්නවා. ඉතින් අපි උදේට කන්න නතර කරා. අතට තමයි කන්නේ. එන්නකෝ අපි ගිහින් බලමු කන්න තියෙන්නේ මොනවාද කියලා. ඉතින් ඉන්දියාවයි කිරිහොදී සම්වලුයි තමයි තිබ්බේ අපිට. ඉතින් මං ආසම කැම වේලා මේ වගේ ලස්සන තැනක ඉඳන් උදේට කන්න තියෙනවා නම් මරුනේ. අපි ආයෙමත් ගමන කන්ටිනියු කරන්න පටන් ගත්තා. ඉතින් මුලින්ම ගියේ නෙල්ලිගල. මගේ හස්බන්ඩ්ගේ දෙන්නගම ෆස්ට් ටයිම් නෙල්ලිගල පන්සලට ආපු. ඉතින් අහලා තිබ්බට අද තමයි ලස්සන ඇත්තටම දැක්කේ. මාර ලස්සන view එකක් තියෙනවා මෙතෙන්ට. ඉතින් අපි යන් උඩට. Hi කිය. Hi කිය. ඒ හිටියේ අපේ තිම්මගේ නංගි. ඉතින් මම මේ පන්සලේ උඩට ගියාට ඔයාලට වීඩියෝස් අරන් නෑ ළමයි මට අමතක වෙලා. ඉතින් sorry. මෙහි ආපු අය ඉන්නවා නම් මගේ මේ vlog එක බලලා ඉතින් ඔයාලගේ ලස්සන මතක කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි නෙල්ලිගලත් වැඳලා දළදා මාලිගාව වඳින්නවා. අනුරාධපුරේ ගියාට පස්සේ අපි දෙන්න හිතන් හිටියේ නුවර එනවා කියලා දළදා මාලිගාව වඳින්න. ඉතින් අපේ ඒ ආසාවත් අද ඉෂ්ට වුණා. ඉතින් බලන්නකෝ ඉස්සරහට අපේ තිම්මා අලිනාවන හැටි. මේ ඇත්තු නාවන්න නිකන් යන්න බෑ. ඉතින් පොඩි ඩොනේෂන් එකක් කරලා තමයි යන්න ඕන. ඉතින් විනාඩි 10ක් එක ඇතෙක්ව නාවන්න පුළුවන්. ඉතින් මම අමාර ආසාවෙන් ගියේ. මොකද මම කලින් අලියෙක් ළඟටවත් ගිහින් නෑ. ඉතින් මම බයයි. එයාලා කරදර කරන්නේ නැහැ කියලා දන්නවා. ඒ වුණාට මම බයයි. එහෙම තමයි. ඉතින් එක මිනිස්සු එක විදියයි. හරි අපි ඉතින් ඊට පස්සේ පොඩි ගත්තා මේ වැවේ අයිනේ ඉන්නවා එක මාළු. අපෝ මෙයාලා තරගෙන දාලා. අනර හරි. අම්මා මෙයාලා. අන්න චුට්ටා.
අපි දවල්ට කෑම කන්න තමයි යන්නේ. ඉතින් ගෙදරින් කෑම හදාගෙන ආවිලා තිබ්බ කට්ටිය. ඉතින් නුවර වැව දිහා බලාගෙන කෑම එකක් කනවා කියන්නේ වෙනමම ෆීල් එකක්. ඔන්න අද ඒ ආසාවත් අපි ඉෂ්ට කරගත්තා. ඉතින් අපි ඊළඟට ගියේ සඳගිරි සෑය වඳින්න. ඉතින් මං එහෙත් යන ෆස්ට් ටයිම් මගේ හස්බන්ඩ්ගේ දෙන්නගෙම. ඉතින් මේ තියෙන්නේ යන පාර. ඉතින් සඳගිරි සෑය උඩටම වාහන වලින් යන්න පුළුවන්. ඒත් අපි හිතුවා පයින් යන්න ඕන කියලා. ඉතින් හරිම ලස්සනයි මේ පරිසරය. තේ තමයි මේ කඳුවල වවලා තියෙන්නේ. ඉතින් ආරට පේනවනේ. හරිම ලස්සනයි. අපි යන් උඩට. උඩට ආවා. තව චුට්ටක් වගින්න තියෙනවා. අපි සඳගිරි සෑයට ආවේ හවස් වෙලා. ඉතින් හරිම ලස්සන ක්ලයිමේට් එකක් මේ වෙලාවේ තිබ්බා. ඉතින් දුරින් පේන හැම කන්දක්ම ලස්සනට වලාකුළු වලින් වහගෙන. ඉතින් ඒ ලස්සන විඳින්න අපි ගොඩක් වෙලා මෙතන හිටියා. එන්නම ඕන. ඉතින් මේ වීඩියෝ එකෙන් කිව්වට ඒක මට දැනනට ඔයාලට දැනෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්ට එන්නම ඕන. මේ ලස්සන මේ හොළඟ මේ view එක මේ හැමදේම බලන්න ඕන අනිවාර්යෙන්. මෙතෙන්ට එන්න ඇවිත් තියන අය අසල කමෙන්ට් එකක් දාන්න යන්න. අපිට අයිති නැති ඒ ලස්සන පරිසරය දාලා අපි ආයෙමත් ගෙදර එන්න ආවා. අපි අන්තිමටම නතර කරේ කඩු ගන්න ආවේ. ඉතින් ගෙදරට ගෙනියන්න ඕන දේවල් ගන්න. මම නම් ගත්තේ අලිගැට පෙර. ඉතින් මේ දවස හරිම ලස්සන දවසක් වුණා. මගේ YouTube subscribers 1000ට තව ඕන හරිම පොඩ්ඩයි. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඉතින් මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාට ගොඩාක් thank you. ඉතින් අනිවාර්යෙන්ම මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක ලස්සන කමෙන්ට් එකක් දාලා like එකක් දාලා යන්න.